මගේ ආදරණීය පුංචි පැටවුනේ අද මම ඔයාලට කියලා දෙන්නේ හිතුවක්කාර කුරුළු පැටියා ගැන. ඔන්න එක කුරුළු පවුලක කුරුළු අම්මා කෙනෙකුයි කුරුළු තාත්තා කෙනෙකුයි ඔයාලා වගේම චූටි කුරුළු පැටියෙකුයි ජීවත් වුණා. ඉතින් මේ චූටි කුරුළු පැටියා එයාගේ කූඩුවටම වෙලා තමයි හිටියේ. එයාගේ අම්මයි තාත්තයි දෙන්න තමයි මේ චූටි කුරුළු පැටියට කන්න කෑම හොයාගෙන ඇවිල්ලා මේ චූටි කුරුළු පැටියට කවන්නේ. චූටි කුරුළු පැටියත් අම්මයි තාත්තයි ගෙනල්ලා කවන කෑම කාලා කූඩුවටම වෙලා ඉන්නවා. ඔන්න ඉතින් එක දවසක් මේ කුරුළු පැටියාගේ අම්මයි තාත්තයි දෙන්න චූටි පැටියව ළඟට අරගෙන කිව්වා පැටියෝ අපි අද කෑම හොයන්න ටිකක් ඈතකට යනවා. ඔයා කූඩුවටම වෙලා පරිස්සමට ඉන්න කියලා කිව්වා. එහෙම කියලා කුරුළු අම්මයි කුරුළු තාත්තයි දෙන්න කෑම හොයන්න ගියා. ඉතින් කූඩුවට වෙලා ඉන්න මේ චූටි කුරුළු පැටියට ටික වෙලාවක් ගියාට පස්සේ හිතුණා මම කවමදාවත් මේ කැලෑවේ ඇවිදලා නැහැ. අම්මයි තාත්තයි නැති අතරේ මේ කූඩුවෙන් එළියට ගිහිල්ලා කැලෑව චූට්ටක් විතර බලලා ඉක්මනට කූඩුවට එන්න ඕනි කියලා එයා හිතුවා. එහෙම හිතලා එයා ඉක්මනට කූඩුවෙන් එළියට ගියා. එළියට ගිහිල්ලා වටපිට බලනකොට කැලෑවේ ලස්සනට මල් පිපිලා සමනල්ලු ඉගිලෙනවා හාපැංචු ඉන්නවා. ඉතින් අපේ කුරුළු පැටියට මේ කැලෑවේ ඇවිදින්න ආස හිතුණා. කුරුළු පැංචා මොකද දන්නවද කරේ? එයා හිමීට කැලෑවේ ඇතුළට ගියා. තවත් යන්න හිතුණා. එයා තවත් ටිකක් ඈතට ගියා. මෙහිම යනකොට අපේ මේ චූටි කුරුළු පැටියට චූටි බඩගින්නක් ආවා. ඉතින් චූටි බඩගින්නක් තියාගෙන කැලෑවේ ඉස්සරහට යනකොට අපේ කුරුළු පැටියට චූටි පණු පෙටියෙක් හම්බ වුණා. පණු පෙටිය හම්බ වුණාට පස්සේ අපේ කුරුළු පැටියා එයාව කටට දෙකට කාලා අර එයාගේ චූටි බණ්ඩි ගෙඩිය පුරව ගත්තා. දැන් බණ්ඩියත් පුරවගත්